සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා එමෙ සැඩපර ස්වභාව ආහාර කරගන්නා අමෘතයෙන් සිටිනවා සේම යම් දුකක් ගැන හිතා දුක් වෙන අයගේ ආහාර ලබා ගන්න අමෘතයෙන් ඔක්කොම ඉන්නවා ඒක නැත්තේ නෑ සැඩපර ස්වභාව විතරක් නෙමෙයි රාගයට රාගී කමනුතුයන්ගේ ආහාරය හැදෙනවා රාග විදියට හිතනකොට ද්වේෂයෙන් හිතනකොට ද්වේෂ සහගත අමෘතයෙන්ට ආහාරය එනවා තෝකේ සංවේගී දුක අඳෝනාව ඥා මෝහයටයි තියෙන්නේ මෝහය මුල් කරගත් අයට ඒ જાති ආහාර ගන්න මල ප්‍රේතියවා දිටි දාන්න. මල ප්‍රේත වැනි ඒ වගේ අය තමයි හැම වෙලෙම තෝකෙන් අඳෝනා නගමින් වේදනාවෙන් පෙළෙමින් ඒ විදිහට ඉන්නේ. ඒ ගති ලක්ෂණ ඒගොල්ලන්ගේ ලෝකෙට අයිති ඒවා. ඒකේ ආහාරය තමයි උන්ගේ ශරීර වලටත් කයත්වලට ආහාර. ඒ වගේම චිත්ත ප්‍රසාදයේ ඒටමට ඒ ගුණයට ආහාර. අලෝභය, අදේශය ඒවා ඒ ගුණ වට්ටමේ හැටියට දෙවියන්ගේ ආහාර. ඒ වගේම අමෝහය ආර්යයන්ගේ ආහාර. ආර්ය ගුණ නැති අයට ගැලපෙනවා. ඉතින් මෙහෙම ආහාරයේ දියුණු ආකාරයෙන්ම ගැලපෙන පරිසරයට අනුව අපි ළඟ මනසේ වැඩෙන හැටියට සම්බන්ධ වෙනවා. බ්‍රහ්ම ගති ලක්ෂණ බ්‍රහ්මයන්ට ආහාර. මේ බොජ්ජංග පිරිත පහදා දෙන්න. ඒ වගේ කඳ පිරිත පහදා දෙන්න ආදී වශයෙන් ප්‍රශ්න වාගයක් තියෙනවා. ඉතින් බොජ්ජංග පිරිත වල තියෙන්නේ යම් කිසි විදිහක කායික රෝගාබාධ ඇති වෙනකොට ඒ ඇති වෙන රෝගාබාධ වලට මනසේ බලපෑම් තියෙන ඒවා දිනා මානසික සුද්ධතාවය නිසා ඇති වෙන්නා වූ චිත්තජ රූප සමහර වෙලාවට කායික රෝග සමනයකට ඖෂධයක් වෙනවා. එහෙම ක්‍රම රටාවක් තියෙනවා. විමුක්තිය පිළිබඳ ප්‍රිය ස්වභාවයේ විමුක්තිය ගැන චිත්ත ප්‍රහාදයේ ඇති බෞද්ධයින්ට මේ විමුක්තිය පෙනෙන මාර්ගය කියවෙනකොට සිහි වෙනකොට විශාල වශයෙන් සතුටක් ඇති වෙනවා. මටත් ලෝක සත්‍යයට මිදෙන්න තිබෙන එකම මාර්ගය නේද මේ. මේකෙන් නේද විමුක්තිය ලබා ගන්න කියන හැඟීමෙන් විශාල චිත්ත ප්‍රසාදයක් එනවා. අතීතයේ යම් තරමක් දුකෙන් මිදුණා නම් නිවන් අවබෝධ කළා නම් මේ මාධ්‍ය ඇතුළු කරලා නේද මේ විදිහට ඇතුළු කරලා නේද කියලා බොජ්ජංග ධර්ම සිහි වෙනකොට ඒකෙහි චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. දැන් මේ කාලයේදී යම් කෙනෙක් මේ ආර්ය මාර්ගය ඇසුරු කරලා විමුක්තිය ලබා ගත්තා නම් මේ බොජ්ජංග ධර්ම ඇසුරු කරලා නේද කියන චිත්ත ප්‍රසාදයක් ඇති වෙනා ධර්මයේ වරිණාකම දැකලා. මතු අනාගතයේදී කවදා හෝ කවඳු පාලයක හරි යම් කෙනෙක් විමුක්තිය ලබා ගන්නවා නම් නිවන් සාන්තිය උදා කර ගන්නවා නම් මාර්ගය වඩනවා නම් මේ බොජ්ජංග ධර්ම තුලින් නේද කියලා දකින්න. මෙන්න මේක තී වෙන්නේ නැතිනම් චිත්ත ප්‍රසාදයෙන් නිසා ඒ ධර්මයේ වරිණාකම දකින්නයි. විශාල ප්‍රසාදයක් ඇති වෙනවා. මේ ප්‍රසාදයේ මුල් වෙනකොට කාමයෙන් ඇති වුණ වාපිත්තේම කෝපාදීන් හෝ කෙබඳු ආකාරයක රෝගාබාධ තිබුණා. ඒවා සුව කරන්න පුළුවන් මහා ශක්ති විශේෂයක්. චිත්තජ රූප වාසයෙන් නැగిලා හිටන් ගොඩ නැගින්න. අන්න ඊට අනුකූල වන්නා වූ කායික ක්‍රියාකාරීත්වයක් හේතු කරන ශක්තියක් සම්බන්ධ නිසා කායික වන්නා විත කිරණ නැන විත සම්බන්ධ වන්නා වාපිත්තේම විකෘති වෙච්ච. ඒවා ඉවත් කළා ප්‍රകൃතිමත් ගන්නට හැකියාවක් තියෙනවා. අන්නේ තියෙන ගුණ. ඒ ගුණාංග නිතර තී කරලා අපේ චිත්ත ප්‍රසාදේ නිසා තමයි ඒ ආකාරයෙන් ඒ දෝෂ දුර වෙලා හිටන් නිරෝධී බවටපත් වෙන්න හේතු වෙන්නේ. මේ ඒවා ඉතින් අධ්‍යක්ීම් සහිත දේවල් ඒවා ගැළපෙන විදිහට පිළිත් කීපයක්ම තියෙනවා. පොත් 4-5ක් තියෙනවා. ඒත් ගැළපෙන විදිහට භාවිතා කරලා ඒ රෝග ආදී සමනය කරගන්න ඕන. ඒවට බොහෝ විකල ප්‍රත්‍ය වෙන දෙයක්. අනික් බෙහෙත් ගන්න ඒවා වෙන බෙහෙත් ප්‍රත්‍ය වෙන්න විශේෂ වෙනවා. උපනිශ්‍රේ වශයෙන් ආධාරයක් දෙනවා. කොඩි බෙහෙතකින් සුව වෙන්න ලොකු බෙහෙතකින් සුව වෙන්න තියෙන එක කොඩි බෙහෙතකාරයන් බොජ්ජංග පිරිතෙන් පිරිත් කළා ගත්තා. අර ලොකු බෙහෙතේ ප්‍රතිඵලය පොඩි බෙහෙතෙන් එනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. තමහර බෙහෙතේ වතුර ටිකක් ඇති වෙනවා. අර සාන්තිය බලවත් නැගිනේ. ඒ වගේ දේවල් ඒක බලපෑමක් ඇති කරනවා. ඉතින් ඒ බොජ්ජංග පිරිත් පරිහරණය කිරීම දැන් කඳ පිරිත පරිහරණය කිරීම ඒත් ඒවල්. දැන් මේකෙත් පෙන්ලා තියෙන මොකද අර මේ යම් එක හාමුදුරිනකොට තරපේ කාපු වෙලාවක බුදුරජාණන් වහන්සේ දේශනා කළා සර්ප යෝනි 4ක් තියෙනවා. මේ සර්ප යෝනි 4ට මෙත් වැඩුවා නම් සර්පයා කෑවත් විස වැදුනත් මැරෙන්නේ නැහැ.
ජීවිතය හානි කරන තරම් ඒ විතර පුළුවන්කමක් නැති නෑ කියලා. කන්නේත් නෑ, කෑවත් මැරෙන්නේ නැති වෙන රැකවරණ ලැබෙනවා. එහෙම කියලා දේශනා කළා. සර්පයෝනි 4ක් මුල් කරගෙන උළු සත්ත්ව ප්‍රජාවකටම මෙත් හිතක් පතුරවන්නා වූ ක්‍රමය. ඒ වගේම ඒ බඳු ගුණයක් හිතව සත්බුදුරයන්ට නමස්කාර කරලා ඒ ලබන්නා වූ ආශිර්වාදීනු එවන්දු වන්නා වූ දෝෂ දුරු වෙලා යහපතක් වෙන්න කියලා ලබන ආශිර්වාදය. ඒ සියල්ල කැටි කරලා තමයි ඒ කන්ද විරුද අද විද්ද තියෙන්නේ. ඒ අතුක සිද්ධෙන්නේ මොකද? සත්බුදුවරු දැකපු අනාගාමී බ්‍රහ්මයෝ ඉන්නවා. අකනිටා බබලුවක්. දැන් එහාට හැබැයි පොතේ විග්‍රහ කරන්නේ නැහැ. එහෙම එකක් ලැබෙනව නමුත් අපිට පේනවා එකක් වෙන බව. අකනිටා බඹලෝ ඉන්නවා. විපස්සී බුදුරයන් වහන්සේගෙන් බණ අහලා අනාගාමී වෙලා ගිහිල්ලා සුද්ධාවාසයේ ඉපදිච්ච අය එකින් එකට තලයට ගිහිල්ලා. දැන් මේ ගෞතම බුදුරයන් වහන්සේ දැකලා තියෙන. අකනිටා බඹලෝ ජීවත් වෙන බ්‍රහ්මයේ තවත් ඉන්නවා. මේ කල්පෙට එහා කල්පෙක හිටපු අර විදිහේ සත්බුදුරු දැකපු බ්‍රහ්මයෝ ඉන්නවා. ඒගොල්ලෝ තමා විදිහින් යම්කිසි බණක් අහලා යම් බුදුරයන් වහන්සේ නමකින් ඒ තත්ත්වයටපත් වෙනා නම් විශාල ප්‍රසාදයක් ඇති වෙනවා. විපස්සී බුදුන්ගෙන් වනාසා මෙතෙන්ටපත් වුණ අපිට අන්න ඇහෙනවා විපක්ෂිත නමත්වෝ කියලා විපස්සී බුදුරයන් වහන්සේ නමස්කාරයක් ඇහෙනවා. කවුද නමස්කාර කරන්නේ? එතකොට වෙනවා නමස්කාර කෙනෙක් ගෞරව හිතකින් නිතර බෞද්ධ මග වර්ණ කෙනෙක් විපස්සී බුදුන් නමස්කාර කරනවා. අපි බණ ඇහුවේ තුන්වහන්සේගේ. උන්වහන්සේගෙන් ධර්මය අහලා ලැබූ ප්‍රතිඵලය නිසා තමයි අපි අද මේ සාන්ත සුවේටපත් වෙලා විශාල යුගිනකින් දුරියන්ම කෙලවර කිරීම කරා යන්නේ. නැවත විමුක්තියෙන් කෙලවර කරන අපිට දුකක් නම් ඉන්නේ නැහැ සසරේදී. භව දුකක් ඉන්නේ නැති විදිහට අපි දැන් ගැලවිලා යන්නේ. එච්චර උතුම් මාර්ගයක් දුන්න ඒ බුදුන් වහන්සේ කොච්චර වටිනවද? එවන්දු උන්වහන්සේට කරන නමස්කාර කරන බුද්ධිලන් අපිත් ආශිර්වාද කරමු කියලා අකනිටා බඹලෝ පටන් ඉන්න බ්‍රහ්ම ආශිර්වාදී ලැබෙනවා. මේක එක හේතුවක්. තිකීතපි නමත්තු කියලා කියනකොට සිකී බුදුරයන් වහන්සේගෙන් බණ අහලා එදා අනාගාමී වාටපත් වෙලා ඒ වාගේ උපදින අය අදත් ඒ රූපවල ඉන්නවා. අන්න අපේ නිතරම තී කරන බුදු පියාණන් වහන්සේට අය කවුද නමස්කාර කරනවා ඇහෙන්නේ කියලා දිවසින් ඇහෙනවා, දිවකන්ට ඇහෙනවා. ඇහෙනකොට ඒ අයත් ආශිර්වාද කරනවා. ඔය සත්බුදුරයන් වහන්සේලාගේම මග අහගෙන නිවන් දැකලා ඉන්න අනාගාමී මාර්ගඵල ලාභියෝ ඉන්න ඒ ආර්ය උත්තමයෝ අදත් ඉන්නා බ්‍රහ්මත්වේ. ඒ දැක ආශිර්වාද කරනකොට අපි කරා විශාල බලයක රැකවරණයක් එනවා. අර භෞතික වශයෙන් තිබෙන විසත්තාව සමනය කරන්න අර මහා ආශිර්වාද ශක්තිය කිරණ බවටපත් වෙලා වැඩිලා අර සුවේ ලබා දෙන්න හේතු වෙනවා. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. එයි ඔය පමණක් නෙමෙයි කුඩා සතේකවත් එන්නේ නැත්නම් ක්‍රමක්‍රමෙන් කුද්ද වෙලා යන ක්‍රමයක්. මැසි වදුරු ආදී සතුන් නොයේ කාකර සත්තු සර්පය විතරක් නෙවෙයි කැරපොත්තෝ වගේ සත්තු. ඔය වගේ මීයෝ, වේයෝ එහෙම සත්තුන්ගේ පවා හිංගිහිසා ක්‍රමක්‍රමෙන් ඈත් වෙලා යන බව වෙන්නන්නු ඒව ඇතුළු කරන ඒ අන්ද විග්‍රහ කරන එහෙම ලැබෙනවා. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළා අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.